මම තාම සල්ලි ටික සාසනයට පූජා කළෙත් නැහැ. ඒ ටික බුදු කුටිය ළඟ තාම පූජා කරලා ඉවරයිනේ. නේද? ඒ ගෙනත් දෙන්නේ නැහැ. ඒකයි උනේ. ඒ ගෙනත් දුන්නේ නැහැ. නමුත් පූජා කරලා ඉවරයි. පූජාව සිද්ධ වෙන්නේ ඔබ ඒ වෙන් කරන වෙලාවේ. ඒත් මගේ ලොකු බාස්ලටත් වැඩ නැති කාලේ මට කරගන්න බැරි තරමට වැඩ එනවා. ඒ අති උත්තරීතර බුද්ධ ශාසනයේ ආශ්චර්ය මම අත්විඳපු හැටි කියලා මේ සමග පූජා කරන්නේ වෙන් කරගත්ත පුංචි මුදලයි කියලා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා එයා පූජා කරපු මුදලක් පූජා කරන්නේ නැති අන්න ඒකේ තිබිච්ච මේ කොලේ බලන්න හැංගත මේ ශාසනයේ මිනිස්සු අත්දකින්නවා. ඔය ශාසනයේ ඔය අත්දකින්නේ පින්වතුනි පිනේ තියෙන ප්‍රබලකම. ඔබ අත්දකින්න ඕනේ ඔතනින් තව එහාටත්. ඕකත් අත්දකින්න ඕනේ. ඔතනින් එහාටත් අත්දකින්න ඕනේ පින්වතුනි. අග්‍ර කොටස පූජා කළාට පස්සේ පින්වතුනි Tamanට ලැබෙන ප්‍රමාණය නිමක් නැහැ කියලා. මේ මහත්ය දැන් ඇහුව කියයි නේද දැන්? අග්‍රව ලැබෙන්න පටන් ගන්නවා කියලා. Tamanට වඩා ඉහළින් වැඩ කරපු අයටත් දස්සාවල් නැති කාලේ Tamanට යමක් ලැබුණා කියලා. අග්‍ර කොටස පූජා කිරීම යන්නේ ඔබෙන් ඇහුවොත් මේ එක එක්කෙනාට කතාවක් ඇතිනේ කියන්නේ අග්‍ර කොටස පූජා කරපු නිසා Tamanට වෙච්ච යහපත කොච්චරද කියලා. මෙතන ඉන්නවනේ Tamanගේ අග්‍රම කොටස සාසනයට පූජා කරපු අය දරුවෝ. ඒක නිසා නේද අර සීල වැසි වෙලා ඉන්නේ නැත්නම් සීල ශාවිකා වෙලා ඉන්නේ සීල ශාවකයෝ වෙලා ඉන්නේ. ඒ Tamanට අග්‍ර කොටස ලැබෙනවනේ. අග්ගස්ස දාතා ලැබතේ පුණක් ගන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා ඔබට නිරන්තරයෙන් ධම් දේශනා කර ඔබ ඒ ඉහළ ස්ථානයේ තියන්න හදන නිසා සෙට්ටන් දදෝ සෙට්ට මුපේතිතාන ශ්‍රේෂ්ඨ දේ දෙන කෙනා ශ්‍රේෂ්ඨත්වයට යමෙක පමුණුවන කෙනා ශ්‍රේෂ්ඨත්වයේ පිහිටනවා. ඒ ඔබට ධම් කියන උතුම් තත්ත්වයටපත් වෙන දවසෙන් දවස පෙන්නත. අපිට ඕනේ ඔන්නෝ සත්‍යය කියලා ඔප්පු කරන්න. නේද ඔය ටික සත්‍යයි නම් බෙන්ගතනේ. භාග්‍යවතුන් වහන්සේගේ ධම කාමයේ දිය කරනවා කියලා සත්‍යයි නම් බෙන්ගතනේ. මේක දාලා කොහෙ යන්නද?